මේ දවස්වල ලංකාවේ ගොවිතැන් ගැන නැවතත් අලුත් කතා බහක් ආරම්භ වෙලා තියෙනවා. පොහොර ප්‍රශ්නය නැවතත් උග්‍ර වෙන්න යනවද? ඒක සිද්ධ වුණොත් ගොවීන්ට විතරක් නෙවෙයි අපි හැමෝටම බලපානවා. ඔබට මතක ඇති පසුගිය කාලේ ලංකාවේ ගොවිතැන් ක්ෂේත්‍රය බරපතල අභියෝග රැසකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම පොහොර හිංගය, පොහොර මිල ඉහළ යාම, සපයුම් ප්‍රමාද වීම වගේ ප්‍රශ්න නිසා ගොවීන් බොහෝ දෙනෙක් අසීරුකත්වයකට පත් වුණා. ඒ වගේම පොහොර ප්‍රමාණවත් නොලැබීම නිසා අස්වැන්න අඩුවීමක් සිදු වුණා කියලත් කෘෂිකාර්මික වාර්තාවල සඳහන් වෙනවා. කැන්ඩා, බතලා, බඩයිරිංගු වගේ භෝගවලට පවා මේක බලපාපු බව කියනවා. සමහර ගොවීන්ට වගා කෙල කාලසටහන වෙනස් කරන්නත් හෝ වගා කිරීමම අත්හැරීමටත් සිද්ධ වුණා. දැනට පවතින තත්ත්වය අනුව පොහොර සපයුම සම්බන්ධයෙන් නැවතත් ගැටලු ඇතිවිය හැකි බවට කතාබහක් තියෙනවා. විශේෂයෙන්ම ආනයන ප්‍රමාද වීම, ප්‍රවාහන ගැටලු සහ බෙදා හැරීමේ ප්‍රශ්න මේකට හේතු විය හැකි බව විශේෂඥයන් පෙන්වා දෙන්නේ. සමහර ප්‍රදේශවල ගොවීන්ට අවශ්‍ය පොහොර ලැබෙන්න ප්‍රමාද වෙන බවත් වාර්තා වෙලා තියෙනවා. ඒත් අදාළ අංශ කියන්නේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීමට කටයුතු කරන බවයි. එහෙම වුණත් ගොවීන් අතර තවමත් සැකයක් තියෙනවා. අපට අවශ්‍ය වෙලාවේ පොහොර ලැබේවිද කියලා. ඒ නිසාම ඉදිරි කාලයේ මෙය කොහොම හැරෙයිද කියන එක බොහෝ දෙනා අවධානයෙන් බලමින් ඉන්නවා. මෙම තත්ත්වය ගොවීන්ට විතරක් නෙවෙයි මුළු රටටම බලපානවා. අස්වැන්න අඩු වුණොත් ආහාර හිංගයක් ඇතිවිය හැකියි. ආහාර මිල ඉහළ යාමත් අනිවාර්ය වෙනවා. විශේෂයෙන්ම සහල්, එළවලු සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර වර්ග මිල වැඩිවීමක් දැකිය හැකියි. ඒ කියන්නේ අපි හැමෝම මෙම ප්‍රශ්නයට සෘජුවම සම්බන්ධ වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට දෛනික ජීවිතයේ වැය වර්ධනයක් දැනෙන්න පුරුවා. ඒ වගේම රටේ ආර්ථිකයටත් මෙය දිගුකාලීන බලපෑමක් ඇති කරනු ඇත. ඒ නිසාම ගොවිතැන් කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යාම රටක් වශයෙන්ම ඉතා වැදගත් වෙනවා. ඉතින් ඔයාට මේ තත්ත්වය ගැන මොනවද හිතෙන්නේ? පොහොර ප්‍රශ්නය විසඳෙයිද? නැත්නම් තවත් උග්‍ර වෙයිද? කමෙන්ට් එකක් දාන්න. ඔබගේ අදහස අපට කියන්න. මෙවැනි උණුසුම් පුවත් දැනගන්න අපේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක all දාලා තියාගන්න. ෂෙයා කරලා අනිත් අයවත් දැනුවත් කරන්න.